මේ මොහොතේ ඉඳලා හරි දේ, නිවැරදි දේ යාපත් විදියට කරන්න පුහුණු කරන්න මම තීරණයකට ඇවිල්ලා ප්‍රතිපත්තියකට ඇවිල්ලා අමාරුවෙන් හරි යාපත් දේ කරන්න පටන් ගත්තොත් දැන් ඉඳලම මගේ විඥානයේ තැම්පතුව මගේ පාලනයේ යටතට එන්න පටන් ගන්නවා. මට ඕන විදියට භවය හැදෙනවා. මම හිතන දේ වෙන විදියට පරිසරය හැදෙනවා. මට අවශ්‍ය දේ ඇහෙන විදියට පරිසරය හැදෙනවා. මට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන් සමාජය මට ලැබෙනවා. ඇයි මට ඕන විදියට මම අනාගතය තීරණය කරලා ඒ සත්පුරුෂ ධර්මතාවයෙන් මගේ භවය මම නිර්මාණය කරනවා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සෙල්ලම් ධර්මතාවයක් නෙමෙයි. මේක පටවි ධාතුවෙන් අපි දේශනා කරන නිසා ඔබ වහන්සේලාට ඒක සරලයි කියලා හිතෙනවා. මේක ප්‍රඥා පිටකයට ගලපලා ප්‍රඥාවෙන් අභිධර්මයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරොත් බොහෝ දෙනෙක් සීනතුව වැටෙනවා. කලන්ත දාලා ඕම පිටිපස්සට ආන්සි වෙනවා. ඒ තරම් මා ගැඹුරු ධර්මතාවයක්. බෝධිසත්වයේ පාරමිතාව පැය 24කින් සම්පූර්ණ කරන ධර්මතාවයක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගී කරගෙන මම මෙතන ජීවත් වෙන්නේ කොහමද? මට මේ පරිසරයෙන් වෙන්න ඕනේ කොහමද? මගෙත් එක්ක ඉන්න මිනිස්සු මට කතා කරන්න ඕනේ කොහමද? මට සත්කාර කරන්න ඕනේ කොහමද? මගෙත් එක්ක සමගියෙන්